අපේ ගමන ගමේ රටට ඒ බං කොහොම පොඩ්ඩක් යකෝ මෙතන වැඩක් මේ වරෙන් ගෝටි කරන ඉක්මනට අයියෝ මේ කුරුල්ලට කරන මේ ළමයා මේ අතම මෙහෙම යකින්න ඕකෙන් ගමමුගේ මූණට ජොක් ගාලා ගම අපේ ගමන ගමේ රටට රස වෙයි බකෝ we are with you අම්මට උඩුවේ අම්මට ලොකුවට කපන්නේ අව පොඩියට කපන්න මේව කපන්නේ පොඩියට මල්ලි ෆොටෝ අවගිරියක්වත් නෑ කන්නේ පොඩි ළමයින්ට අඹ කන්න හොඳ නැහැ දත් හිරි වැටෙනවා දන්නවද දත් නැදලා අද කෑමක් තියෙනවා අතු වගේ ගැලවෙන්නේ නෑ ඔක්කොම උඹලා දින නෑ වෙනවා ලුණු කොටා ගිරිද අප්පෝ කනවා අප්පෝ කනවද කොල්ලා අපිටත් අතුල්ලන්නේ නැහැ කි මල්ලි අපි අතුල්ුවේ නැති උනාට ලුණු ටික ඉවරයි මේ උඹේ ගිරිය ඉතර කරනවා එන්නේ මංසුන්නේ ඔබ දෙයක් ගව් මල්ලි අපි සුදු ලුණු සුද්ධ කරන්නේ දෙපැත්ත කපලා ගහලා සිං කාලේ හලවන සපන් සුමුදට ඉවරයි තා පොඩ්ඩයි තියෙන්නේ ඉවරයිනේ ඉවරයි පොඩ්ඩ මොකෝ වෙන්නේ තා පොඩ්ඩයි මේකට කහ පොඩ්ඩක් දාලා හොඳට හොදලා ගමු ආයි පවුඩර් වගේ දැන් මේක හොදලා ගමු වීරේ හොදලා ගමුනේ ශාලේ නැති ගුණාවති සුදු ලුණු ඉවරයි හොඳේ අන්තිම මේක හොද ගන්න විතරයි තියෙන්නේ මචං හරිය ඉවරයි මොනවද මේව බං ගොරක බං ගොරක සුදු ගොරක මේ තඩියකට දාගමුනේ හොඳද දාලා දැලි වලින් වෙන්නේ නැති හද හැදෙනවා ඇතිනේ අයියෝ යා ඉවරයි අරුංගලයක් කව කඩාගෙන යන්න කඩාගෙන කොටන්න නූලක් දාලා යවමු හොද කරලා ගමු එහෙනම් දාලා ලිප හදලා ගමුනේ දෙන්න බඩු ටික දාලා ගන්න ලුණු ඉවරයිද ඔව් ක්වොලිටි ඉවරයි ලුණු කපලා ඉවරයි දැන් ඉන්නවනේ මාර විදියට මේ වෙදි පත්තු කරන්න බෑනේ අයින්සක ගත්තු ඒක කොහොමද සුදු ලුණු ටිකක් තලා ගත්තා ඉවරයි රම්පේ මොනවයි නම කිව්වේ සේරා බීලුණු සුදු ලුණු පෙට්ටි මිරිස් රේපත් වුණාම දරුවනේ හට්ටිය ගියාද පොල් දෙල් ලුණු සුදු ලුණු පෙට්ටි මිරිස් සුදු ලුණු දැම්මා ලුණු ටිකක් දැම්මා විකාර ගන්න දාන පොඩ්ඩක් නේද බා පෙට්ටි මිරිස් නැද්ද කොට දුම් දාගෙන යන්න තියෙනවනේ නේ කරපිංචා සේරා සේරත් දාගත්තා රම්පෙත් දාගත්තා මසාලා කුඩු ලංගි කරපම් මේ ගින්දර මිරිස් කුඩු අසූන්නේ හොඳ මේකත් එක්ක යන්නේ ලුණු කුඩු සුදු කොනේ ගම්මිරිස් කුඩු
මේ වැලි බොකු ටික මේ තෙම්පරාව දුර දාලා ගමු දැන්. අපිගේ මල් ටික උඩින් යනවා බා. අයි උඹ ගන්න සොට්ටේර මම බර දාලා අල්ලනෝනේ. අතු වගේනේ. ඔව්. වතුර දාන්න පොඩ්ඩක්. අතේදී. කොහමද? තමක තාත්තේ දැන් අයි ක්වොලිටියටම හරි ගින් තියෙන්නේ මේ. බාගම උනේ එන එහෙනම් බාගමු දැන්. කෝම් පිටුවක් ගහන්න හදන්නේ. කම බට්ටිය දාගන්න දුන්නු. ඉරි පුතා. අම්මා පියන සමාට ඔයි පොඩි ටික වටේට දැම්මා. මැදට මස් ටික දැම්මා. කොහමද ඒක? මේ විතරක් කන්න බෑනේ. අම්මට මම පොඩි ටිකක් තියනවා. ෆුල් පිපීමයි. ඔයාලට දෙන්න. එහෙනම් කමුනේ. කන්න හදන්නේ. එහෙනම් කෑමක් තියෙනද? කුයි දාලා පිච්චෙනවෝ. බලමු. පොතක්. කොහමද ඒක? ඇත්තට මේ කෑම එක නම් කියලා වැඩක් නැහැ. ක්වොලිටිම. පීට මේක තියෙනවා දර තියෙන සුපිරි කාණ්ඩ හොඳ. හ්ම්. මම මත දර මේක ඇවුල් අර පොලුත් මේ කවලම් කරගෙන කනවල තමයි සුපිරිම එක නේ. යරම් බරන් ගන්නවා බා. ඒ තරම් හයියයි. මං හදාගන්න සුපිරි වෙලා සුපිරිම. මස්කාලි හයියන්නේ බා. විකන්න වෙලාව යනවා. පොඩ්ඩක් අවසර සෙට් එද්දි නම් ක්වොලිටිම බඩු ටිකක් තමයි තියෙන්නේ හොඳේ. ඕනනම් කියන්න. දැන් ඒ වුණොත් අපෑරි. ඒ මස් ටික විතර කාලා බලපන්. ඊට වෙයි අවුලන්නේ. ක්වොලිටි